සූත්‍ර වර්ණනාව. සත්වන සූත්‍රයේ අත්තනියං යනු තමාගේ පිරිකර කෙරෙහි හටගත් යනුයි. අස්මීති අධිගතං යනු මම වෙමි මෙසේ පැවති තණ්හා මානයන්ට පැමිණ යනුයි. සන්දා වනිකාය යනු නැවත නැවත ගමනාගමනයෙන්ය. උපසංකමි යනු බදරිකාරාමයෙන් ගව්වක් පමණ දුරින් පිහිටි ඝෝෂිතාරාමයට පැමිණ සේක යනුයි. දාසක තෙරුන් වනාහි සතරවරක් එම මාවතෙහි ගමනාගමන කිරීමෙන් එදින යොදුන් 2ක් පමණ දුර ඇවිද්දේය. කුමක් නිසා ඒ තෙරවරු පණි උඩ යැවූහාවුද? ප්‍රසිද්ධ ධර්මකථිකයෙකුගේ සමීපයෙන් ධර්මය අසමුයි යනුවෙන් සිතා පණිවිඩ යැවූහ. තමා කුමක් හෙයින් නොගියාහුද? තෙරුන්ගේ වසන තැන වූ ආරණ්‍ය කරදර සහිතය. එහි 60ක් පමණ භික්ෂූහු සිටීමට හෝ හිඳීමට අවසර නොලබයි. එබැවින් ඔවුහු නොගියහ. මෙහි පැමිණ අපට ධර්මය දෙසත්වායි කුමක් හෙයින් දන්වා නොයැව්වාහුද? තෙරුන්ගේ ආබාධ සහිත බව නිසයි. ඉක්බිති පසුව පුන පුනා පණිවිඩ යැව්වේ කවර හෙයින්ද? තමන් වහන්සේම දැන අපට ධර්ම දේශනා කිරීමට පැමිණෙන්නාහායි සිතූ හෙයිනි. තෙරුන් වහන්සේද ඔවුන්ගේ අදහස දැනගෙනම එහි වැඩියහ. නක්ඛවාහං ආවුසෝ රූපං යනු යමෙක් රූපයම මම වෙමි කියයි. මෙයින් ඉතිරි සතර ස්කන්ධයම ප්‍රතික්ෂේප කරන ලදී. යමෙක් රූපය අත්හැර කියයිද එයින් රූපය ප්‍රතික්ෂේප කරන ලද්දේ වේ. වේදනාදියෙහිද මේ ක්‍රමයම දත යුතුය. තෙරුන් වහන්සේ වනාහි සමූහ වශයෙන්ම පංචස්කන්ධයෙහි මම වෙමි අවබෝධ කරගෙන සිටින බැවින් මෙසේ වදාළහ. හෝතේවා යනු සිදුවීමම යනුයි. අනුසහගතෝ යනු සූක්ෂම වූ සියුම් වූ යනුයි. ඌසෝ යනු අලු ගඳයි. කාරෝ යනු කර ගඳයි. සම්මද්දිත්වා යනු තෙමා සෝදා පිරිසුදු කර යනුයි. ඒව මේව කෝ යනු මෙහි මේ උපමා සැසඳීමයි. කිලිටි වස්ත්‍රයක් මෙන් පුහුදුන් පුද්ගලයාගේ හිස් හැසිරීම දත යුතුය. ත්‍රිවිධ ජල වර්ග මෙන් ත්‍රිවිධ අනුපස්සනාවෙන්ද ත්‍රිවිධ ජලයෙන් සේදූ වස්ත්‍රය මෙන් දේශනාවෙන් මැඩ පවත්වාගෙන සිටි අනාගාමී චිත්තචාරයද සියුම්ව පවතින අලු ආදී ගඳ මෙන් අර්හත් මාර්ගය වර්ජනය කරන ක්ලේශයෝද සුවඳ කරඬු මෙන් අර්හත් මාර්ග ඥානයද දත යුතුය. සුවඳ කරඬු ආදියේ දැමීමෙන් සියුම්ව පවතින අලු ගඳ ආදිය සම්පූර්ණයෙන් නැසෙන්නාක් මෙන් අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් ක්ෂය වී ගඳ දුරු වූ පිරිසුදු වස්ත්‍රය හැඳ පොරවාගෙන උත්සව දිනෙහි ඇතුළු වීථියේ සුවඳ හමමින් හැසිරීම මෙන් රහතන් වහන්සේගේ සිල් සුවඳ දස දිසාවේ කැමැති පරිදි හමා යන්නේය. ආචික්ඛිතුං යනු කීමට පැවසීමටය. දේසේතුං යනු ප්‍රකාශ කිරීමටය. පඤ්ඤපේතුං දන්වන්නටය. පට්ඨපේතුං පිහිටුවන්නටය. විචරිතුං විවර කිරීමටය. විභජිතුං මැනවින් බෙදා දැක්වීමටය. උත්ථානිකාතුං ප්‍රකට වූවක් කිරීමටය. සට්ඨිමත්ථානං ථේරාණං යනු ඔවුහු වනාහි තෙරුන් විසින් කියූ තැන්හි විදසුන්හි පිහිටා මතු මතු සිත් විමසා බලන්නාහු. දේශනා අවසානයේ රහත් බවට පත් වූහ. තෙරුන් වහන්සේද අනෙක් ආකාරයකින් කරුණු නොදක්වා විදර්ශනා සහගත වූ සිතින්ම දේශනාව පැවැත්වූ සේක. එනිසා උන්වහන්සේද රහත් බවට පත් වූහ. එනිසා සට්ඨිමත්ථානං ථේරාණං භික්ඛූණං අනුපාදාය ආසේවේහි චිත්තානි විමුච්ඡින්සු ආයස්මතෝච ඛේමකස්සාති කියන ලදී.